අනේ හම්බේ ගුරු වත්ත සේරම කැරට්ටල වල බහැලා ෂේප් එකේ ඒ කාලයක් ගලවගෙන කාලා බලන්න ඕනේ. අනේ ඇත්තටම ඔහෙත් නම් පිස්සු. කන බණේම විතරයි. කොයි වෙලාවෙ හැව්වත් කයන්නමයි කටේ තියෙන්නේ. කන්න ඕන අයියන් කඩේකට මං අරන් දෙන්න බත් දෙකක්. අනේ මගේ කුක්කු බෝල මේජර් අංකල් මට එක කැරටක් කන්න දෙන්නකෝ. ඔයද ෆයිට් යන්න. මල්ලි එක කැරටලයකට හරි අත තිබ්බොත් මං ඔයව කෝදි මස් කරනවා. හරිය. ඔයලගේ තියෙන හරි ටූපිස්ටි වැඩනේ මල්ලි. නික සිල්ලර ගන්න වැඩ කරන්න බා ටොක ගන්න මට දුක හිතෙනවා. ඔහෙද තේරුණාද හයිලෝ? මගේ ආදර ටොනි මේ හිවලු දෙන්නගේ කැරටල ටික ආරක්ෂා කරනු. වම දාකුණ වම දාකුණ වම. අනේ ඇත්තමයි මේ යෝධයාගේ වයස බලන්න නැතුව දෙන්න හිතන හොම්බ ගලවලා යන්න ඈ. ඕන කේල් මලක් වෙන්නේ කියලා මං අද කැරට්ටලයක් කනවා. අනේ බෝලේ කන එක කන්න පුළුවන් හැබැයි ඉස්සලම් පණ බේරගෙන ඉන්න ඕනේ. මේකෙන් කපාරක් ඇවොත් බඩු බනිස් කුටි. කොච්චර කිමි අවුරුදු 45 මොජෝකෝ යම්මේ. මොකද මේ ඔයලා දෙන උදේම ලියපු බල්ලෝ දෙන්නෙක් වගේ දුවන් එන්නේ මම මේ වැල් දොරම් බියම එකක් බිබී හිටියේ ඔයාලට ඕනේ එහෙමනම් ඉතින් සල්ලි දීලා අරගන්නවා අනේ මොකක් කියන්නේ බා මගේ හිතට හරි දුකයි මම පවුනේ ඔයාලට මොනවා හරි කියන්න තියෙනවා නම් අන්න අතන අපේ අප්පුච්චා ඉන්නවා ගින් කියනවා එච්චරයි මම බොනවා කොබල නම vegetable carrot ඇට කොහෙද යන්නේ නයිකයිද රෝස් පාන් කිව්වලු මනුස්සයෝ ඔය ඇට අරගෙන බස් එකේ කොන්දොස්තර ඉතුරු සල්ලි දෙනවා වගේ පස්සෙන් ඇවිල්ලා නැහැ ඔක දාන්න කොන්දොස්තරත් එහෙමනේ පස්සෙන් ආවට ඉතුරු පියලා දෙන්නේ එළම එහෙනම් දැන් නම විට්ටියෙන් ඔය ඇට ටික දාන්න මෙන්න මේ වලට දාන්න පුතේ වැඩ කරලා ඉවර නොමැත දෙවියනි ඇයිදෝ මඩුපත්ති ගුරු මේ බලනවාකෝ පතාක සයිස් කැරට් වල බැහැලා එනවාකෝ බලන්න මොකද මේ වෙන්නේ අයියෝ අනේ අම්මෝ කවුද අප්පා උදේ රතින්ද දාන්නේ ඉදා ගන්නවත් නෑ ගුරු බෝලේගේ කටහඬ ඇහුනේ බෝලේ කොහෙද අනේ ගුරු අනේ අම්මේ සාන්ත බෝලේ අනේ ඔයා නේද මොකක්ද අනේ උනේ දොරගාවන්නම් වගේ අස්සේ කුනේ කොහමද අනේ බෝලේ අයියෝ අනේ මන් දන්නේ නැහැ ගුරු අර කැරට්ටලේ කෑව විතරයි මම මෙන්න අෂ්ට තඩියෙක් වුණා දැන් මට දුවන්න නැතුව ඉන්න බෑ ඉබේ දිවෙනවා අනේ දුවන්නවා හිතෙන්නේ මං දුවනවා අනේ බෝලේ කොහෙද යන්නේ නවතින්නකො රතර පැටියෝ අනේ අයියෝ හොඳ මූලක් ගායේ තියෙන අෂ්ට තඩියෙක් හොයාගත්තා නම් මේ එපිසෝඩ් එකේවත් ගේමක් ගහගන්න පුළුවන් ටක්කට එහෙම බැරුණොත් මොකක් හරි ජල්තර වැඩක් කරලා හරි අර මියුසික් සිස්ටම් එක මගේ කර ගන්නවා ගුරු කෝ බෝලේ చిన్న చిన్న ఆశయి మురుగన్ మన కరుమే దప్ప పంపడం వేలగానే తిన్నమన్నానే
අශ්පයක් යනවා. මේ අස්පේ අල්ලගත්තොත් නම් මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන් වෙයි. යන්. පොඩ්ඩක් ඉන්නේ. මයිකල් අයියා එකපාර අල්ලගන්නකෝ අනේ. මයිකල් ජයසාන්තගේ හොම්බට පයින් ගහලා මාරු වෙන්නේ. ඒව කොහෙද මාන්නේ මාත් එක්ක? අක්කේ මං කිව්වේ අම්මේ නෑ ඇන්ටි නෑ මේ නංගි අනේ ඔයා දැක්කද අස්සෙක් දුවනවා මේ පාර දිගේ මගේ යාළුවා අස්සෙක් කියලා අනේ කියන්නකෝ දැක්කද කියලා අස්සෙක් ඔහෙද අස්පයාගේ අයිතිකාරයා. අස්පයා හොයන්න කලින් පප්පඩංගු සල්ලි දෙනවා. අනේ අම්මේ තිලක සිරිය කොහෙද යන්නේ ඔය බෝලේ? ගුරු අනේ බෝලේ මෙච්චර කල් කඩවල්ල කොත්තු කෑව කිසි දෙයක් උන්නේ නැහැ කැරටලයක් කෑව විතරයි ඔක්කොම හබක්. අනේ කියන්නකෝ දැන් මම මොකද කරන්න ඕනේ කියන්නකෝ රත්තරන් පැටියෝ මොකද කරන්නේ මම? මේ පාර නම් ඔහේ අම්බාරකට කනවා මල්ලි. අපි වැඩක් කරන්න ගත්තම ඔහෙලට කියන ඉරිසියාවනේ. අනේ මේ මයිකල් ජයසාන්ත ඔය මයිකල් ජයසාන්ත නේ සුමන සාන්තවත් කමන්නේ මට මගේ අස්සය දෙනවා. මේ අස්පේ ඔහෙකිද ඔහෙගේ කිරියක් පොච්චිකිද කියන එක මට අදාළ නෑ. මගේ වැඩේ කරගත්තට පස්සේ ඔහෙට ඕන් නම් දෙන්න. දඟලන්න එපා. දැගලුවොත් පිටමැද්දෙන් ගහනවා ලාඩ මකරිද. ඊට පස්සේ කකුල් වලට දානවා හාන් වඩු. තුසාරේ ඒත් ලොක්ක අපි මේ ගුරුවට මොකද කරන්නේ? මොනවා කරන්නද මොකෝ ශිෂ්‍යත්ව පන්ති යවන්නද? මේ යෝධයාගේ හතර ගාතේම හොඳට ගැට ගහලා ළඟින්ම තියාගෙන ඉමු. පැනලා යන්න පුළුවන් නේ. අම්මපා මල්ලි කියන්නේ මේ අස්පියා මාව දින්නෙව්වොත් ඔහෙටයි හොයගේ යාළුවා බෝලෙටයි මං අරන් දෙනවා බහේ බීම් පැකට් දෙකක්. ආපෝ මහ ගොබ්බම ගොබ්බාස්සියෙක් නෙමේ. අනේ මේ මයිකල් ජයසාන්ත ඒ මගේ බෝලේ මගේ අස්සය ඉන්නේ. මං විතරයි දන්නේ ආව දිනවන්න ඕනේ කොහමද කියලා. ඉතින් අයියා දිනවන්නකෝ. එහෙමත් එකක් තියෙද කවුද දන්නේ? හැබැයි ඔහෙ මට මේ අස්යව දිනවලා දුන්නොත් බීම පැකට් දෙකක් නෙවෙයි හතරක්ම දෙනවා. Okay, all right. Sariga mapa magari magari sagariga 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 sata dinda taka dinda. ඔහේ බොරු අශ්වයෙක් ගෙනල්ලා තරගේ හොරාට දිනන්න හැදුවේ දන්නවද? අපිට හොර කරන්න හදපු නිසා අපි ඔහෙලගේ දත්තන්ද ගලවනවා තේරෙනවද? කුරු පැටියෝ ඔහෙගේ සින්දුවට පින් සිද්ධ වෙන්න මං කොහොම හරි අශ්ව රේස් එකෙන් නම්බර් 1 වුණා. සින්දු මොනවද දාන්නේ මට? මං හිතන් ඉන්නේ හිරුස්ටායකට දාන්න ඔන්ලයින් වෝට් කරන්න මට. වෝට් කරලා විතරක් නවත්තන්නේ නෑ මම වෙනම කැම්පේන් එකක් යනවා ඔයා වෙනුවෙන්. ඔයා දිනුවොත් WTC ඉස්සරහා ෂර්ට් එක නැතුව නටනවා.